හායි කොහොමද ඔයගොල්ලන්ට අද මම හදන්න යන්නේ මික්ස් ප්ලැටර් එකක්. ඒකට මම අරගෙන තියෙනවා මේක හරිම ලේසි හදාගන්න. මම ඒකට අරන් තියෙනවා ජම්බෝ සොසේජස්. මම ඒක අරන් තියෙන කිලෝ 1ක පැකට් එකක්. ඒ වගේම ප්‍රෝන්ස් ඉන්නවා කිලෝ 1ක්. ඒ වගේම තව මම අරන් තියෙනවා ක්‍රැබ්ස්. මේක හරිම ලේසි හදාගන්න. දැන් මම මේක හොඳට පිරිසිදු කරගෙන අරගෙන තියෙන්නේ. දැන් මේක සීසන් කරගන්න ඕනේ. ඒකට අවශ්‍ය අමුද්‍රව්‍ය විදිහට එකට මල් ලුණු කුඩු දාගන්නවා. ඒත් එක්කම තව කහ කුඩු ටිකක් දාගන්න ඕන. ඒ වගේම මිරිස් කුඩු ටිකකුත් දාගන්න ඕනේ. ඔයගොල්ලෝගේ රස අනුව මිරිස් කුඩු දාගන්න පුළුවන්. දැන් අපි මේක විනාඩි 10ක් විතර හොඳින් තියාගෙන ඊට පස්සේ තමයි අපි මේ ෆ්‍රයි කරගන්න ගන්න. දැන් මං අරන් තියෙනවා හොඳින් රත් වෙච්ච තෙල්. දැන් ගැඹුරු තෙලේ මම බෙද ගන්නයි යන්නේ. ඔන්න මම දැන් සොසේජස් ටික එකටම බෙද ගන්නවා. ඊට පස්සේ මම ප්‍රෝන්ස් ටිකත් ඒ වගේම බෙද ගන්නවා. ඒත් එක්කම ක්‍රැබ්ස් ටිකත් මම දැන් බෙද ගන්නවා. ඒ වගේම දැන් මේ ප්ලැටර් එකට අවශ්‍ය වෙන ভেජිටබල් ටිකක් මම අරගෙන තියෙනවා. දැන් ඒකටත් මම දාගන්න යන්නේ. ඒකටම මම දාගන්නේ විනාගිරි. අනිවාර්යෙන් මේකට විනාගිරි ඕනේ. ඒ වගේම මම ආයෙ දාගන්නවා කෑලි මිරිස් කුඩු. රස අනුව කෑලි මිරිස් කුඩු දාගන්න පුළුවන්. ඒත් එක්ක මම දාගන්නවා ලුණු කුඩු. දැන් මේක අපි හොඳින් මික්ස් කරගන්න ඕනේ. මොකද මේක අපි දාගන්නේ අපේ ප්ලැටර් එක උඩින්. දැන් මම මගේ ප්ලැටර් එක හදාගෙන ඉවරයි. ඔන්න බලන්න සොසේජස් එක හැම ලස්සනට බෙදලා තියෙනවා. සොසේජස් තියෙනවා, ප්‍රෝන්ස් තියෙනවා, ක්‍රැබ්ස් තියෙනවා. මම ඒක උඩින් ටොමැටෝ සෝස් උත් දාන් ඉන්නේ. ඔකත් ඔයාලත් මේක හදලා බලන්න. මේක හරිම රසයි. එහෙනම් අදට මං ගිහින් එන්නම්.